ශ්‍රී ලාංකීය කලා කෙතේ එනම් කලා ශාස්ත්‍රය තුළ දැවැන්තයින් පිළිබඳව සුළමුල පිළිබඳව දන්න ඒ පිළිබඳ මනා විමර්ශනයක් තියෙන හඬ පෞරුෂයෙන් අපේ හදවත් තුළ විශාල ඉඩක් වෙන් කරගනිපු දැවැන්ත චරිතයක්. ගුවන් විදුලිය ඇහුවනම් එවන්න වෙනත් මාධ්‍ය අසුරු කරනවා නම් මේ හඬ නාහපු එවන්න නම් මේ චරිතය පිළිබඳව කිසියම් කියවීමක් එවන්නම් විමර්ශනයක් අවධානයක් නැති වෙච්ච කෙනෙක් ලංකාවේ නැති තරම්. ඉතින් සමහර විට ඒ හඬ ඇසුනට රුවින් දැකපු නැති අයත් ඇති. මේ කොච්චර මාධ්‍ය දියුණුවත් මොකද ඇසුරු කරන ශේෂ්ත්‍රානුව. කොහොම වුණත් අපේ රටේ කිසියම් වයස් සීමාවක් තියෙන එහෙමත් නැත්නම් කිසියම් වයසින් මුහුකුරා ගිය කිසියම් පිරිසක් තුළ එවන සියලු දෙනා තුළ මේ නාමය කරුණාරත්න අමරසිංහ කියන නාමය නැසූ කෙනෙක් ඉන්න බෑ. නම නොදැනගත්තත් මේ හඬ නාහපු කෙනෙක් ඉන්න බෑ. යුග යුග ගණනක ඒ මහා දැනුම් සම්භාරය අත්දැකීම් සම්භාරය මේ සියල්ල පිළිබඳව කතා කරන්න හොඳම චරිතය අපේ කරුණාරත්න අමරසිංහයන් ගුරුදේවයන්. මම කැමති ඔබතුමාගෙන් අහන්න මේ අපේ රටේ බිහි වූ අග්‍රගණ්‍ය සංගීතඥයෙක් ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව ඔබතුමාගේ මතකය කොහොමද? කේමදාසයන් ගැන කතා කරනවා නම් කෙටියෙන් කතා කරන්න බෑ. මොකක් මේ පුළුල් විදිහට කතා කරන්න ඕනේ. ඔහු සංගීතඥයෙක් හැටියට. නමුත් දැන් ඔහුගේ මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච කේමදාසයන්ට සම්බන්ධ අත්දැකීමක් ඒක ඓතිහාසික අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. අන්න එහෙම අත්දැකීමක් ගැන මම කියන්න. මේක ඔහුගේ සංගීතය පිළිබඳ මේ විවරණයක්වත් එහෙම නැත්නම් ඔහුගේ මේ චින්තනය ගැන විවරණයක් එහෙම එකක් නෙමෙයි. මගේ ජීවිතේ වැඩිපුර සම්බන්ධ වෙන්නේ ගුවන්විදුලියටනේ. ඒ ගුවන්විදුලියට මගේ ජීවිතේ මේ ඇති සම්බන්ධයට කේමදාස සම්බන්ධ කේමදාසයන් සම්බන්ධ වෙච්ච ඇති පිළිබඳ අත්දැකීම මේක. ඒක මේ තව කීප දෙනෙකුගේ කලාකරුවන් කීප දෙනෙකුගේ ජීවිතවලට සම්බන්ධ අත්දැකීම. ඒක තමයි 6 වෙනි දශකයේ. ඒ කියන්නේ 1960 ගණන් වල ගුවන්විදුලියේ වැඩසටහන් මාලාවක් තිබුණා. දේශාභිමානී ගීත කියලා. ඒ දේශාභිමානී ගීත වැඩසටහන් මාලාවට තමයි ඔය මම විස්තර කරපු ඒ අත්දැකීම සම්බන්ධ වෙන්නේ. මේ වැඩසටහන නිෂ්පාදනය කළේ ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ හිටපු අය නෙමෙයි. මේක ගුවන්විදුලියේ හිටපු නිෂ්පාදකයන්ට බෙදලා දුන්න කීප දෙනෙකුට මේ වැඩසටහන කරන්න. එහිදී ඔවුන් තමන් කැමති සංගීතඥයෙක්, ගීත රචකයෙක්, ගායක ගායිකාවන් තෝරගෙන මේ වැඩසටහන ඉදිරිපත් කරන නිදහසක් දීලා තිබුණා. ඒ වෙලාවේ මම සම්බන්ධ වෙච්ච මේ දේශාභිමානී ගීත වැඩසටහන නිෂ්පාදනය කරේ ගුවන්විදුලියේ හිටපු තාම විශිෂ්ට ගණේ නිවේදකයෙක්. ප්‍රවෘත්ති නිවේදකයෙක් ඒ වගේම නිවේදන කටයුතු කරපු තාම සූර විභාෂා ඥානය තියෙන නිර්මාණාත්මක මාධ්‍ය විශාරදයෙක් කිව්වත් කමක් නැහැ. අමරබන්දු රූපසිංහයන් තමයි නිෂ්පාදනය කළේ. ඔහුට බාර දුන්න
මේ දේශාභිමානී වැඩසටහන. ඔහු මට ආරාධනා කරා මේකට දේශාභිමානී ගීතයක් ලියන්න. මම ලිව්වා. මේ ගීතය මේ සඳහා තනුවක් යොදලා මේ වැඩසටහනට ඇතුළත් කරන්න යෝජනා කළේ ප්‍රේමසිරි කේමදාසයන්. ඒ වෙනකොට ප්‍රේමසිරි කේමදාසයන් ගුවන්විදුලියට ඇවිල්ලා ගුවන්විදුලි වැඩසටහන් කරලා නැහැ. ඒතකොට මුල්ම ඔහුගේ මේ නෑමුල් නිර්මාණය. ඔහුට ආරාධනා කළා ගෙන්න ගත්තේ මේ වැඩසටහනට පසු කාලෙක මේ අයිතින් මේ රූපවාහිනියේම සභාපතිවරයා හිටපු ඒවකට ගුවන්විදුලියේ නිවේදකයෙක් හැටියට හිටපු අපේ නිව්ටන් ගුණරත්න. ඔව් මහතා තමයි. ඔහුයි කේමදාස යනුයි බොහොම විතරයි. ඔහු තමයි ආරාධනා කරලා ගෙන ආවේ. ඔහු තනුව සම්පාදනය කළා. දැන් ගීත රචනයක් තියෙනවා, තනුව තියෙනවා, සංගීතඥයෝ ඉන්නවා, දැන් ගායකයෙකුත් ඉන්නවා. එවකට ළමා පිටින් නිෂ්පාදනය කරපු ජාතික සම්පතක් වගේ වස්තුවක්. ඇය එතකොට ළමා ගී පසු කාලෙක බොහොම කීර්තිමත් ගායිකාවක් බවට පත් වුණා. ළමා ගී ළමා වැඩසටහනේ කරුණාරත්න අබේසේකරන්ගේ සරස්වති මණ්ඩපේ ළමා වැඩසටහනේ තමයි ඇය ආවේ. ඒ වෙනකොට ළමා ගායිකාවක් හැටියට ඇය ඊටාම ජනප්‍රිය වෙලා හිටියා එක්තරා ගීයක් නිසා. ඒ ගීය තමයි මට අහලා ඇති රටත් අහලා තියෙනවා. බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්. අන්නේ ගීය. ඒක ළමා ගීත නාටකයක් ලිව්වා අශෝක කොළඹගේ සූරීන්. ඒ ළමා ගීත නාටකයට ඇතුළත් වෙච්ච ගීයක්. මම හිතන්නේ මේක එක්කෝ වෙසක් නිමිත්තෙන් හෝ පොසොන් නිමිත්තෙන් ලියපු ගීත නාටකයක් කියලා. ඒ ගීය ගායන කරපු ඒ ගීය තමයි අර ළමා ගායිකාවක් වෙලා ඒ කාලේ හිටපු නන්දා මාලිනියගේ අඬෙන් මුලින්ම මේ අහකට ගියේ. ගුවන්විදුලි තරංග ඔස්සේ ඇය තාම ජනප්‍රිය ළමා ගායිකාවක් වුණා ඒ ගීත නිසා. ඒ ගීතෙන්ම ඇයගේ අනාගතය පිළිබඳ පිළිබඳ පූර්ව නිමිත්ත පහළ වුණා. ඇයට තමයි මේ ජනප්‍රියතාවය තාම සහජ කුසලතා දින ගායිකාවක්. ඒ නිසා ඇයට ආරාධනා කළ අර අමරමන්දු රූපසිංහයන්ගේ දේශාභිමානී ගීතයට මම ලියපු ගීය ගායනා කරන්න කේමදාසයන්ගේ සංගීතයට අනුවට. එතකොට ජනප්‍රිය ළමා ගීතයෙන් පස්සේ මේ මම ලිව්වේ ළමා ගීතයක් නෙමෙයිනේ, දේශාභිමානී ගීතයක්නේ. ඊළඟට දෙවෙනියට ජනප්‍රිය වෙච්ච ගීතය තමයි නන්දා මාලිනියගේ මම ලියපු මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා කියන ගීතය. මේ ගීතය ගැන මම මුළු දිසාහ කලන් එකේ ඓතිහාසික පසුබිම මේ අගයක් තියෙනවායි කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මේ ගීතේ තනුව සම්පාදනය කරපු කේමදාසයන්ගේ පළවෙනිම ගුවන්විදුලි සංගීත නිර්මාණය. තනුව වුණේ සම්පාදනය කළේ. ඊළඟට නන්දා මාලිනිය ළමා ගීයක් ගායලා ජනප්‍රිය විදි නන්දා මාලිනිය කියපු ළමා ගායිකාවක් හැටියට ගායපු දෙවිනි සින්දුව ජනප්‍රිය වෙච්ච මේ සින්දුව දේශාභිමානී ගීතය. ඊළඟට ඒක තමයි මේ අපූර්ව දේ. මේ ගීතයේ ඇහෙන අඬ පසුබිමින්
නන්දමාලි තමයි ප්‍රධාන ගායිකාව. අවස්ථා එක්තරා අවස්ථාවකදී මේ ගීතේ නන්දමාලිනියගේ හඬත් එක්ක මුසු වෙලා එනවා බොහොම කවදාවත් එදා අහලා නැති තිබිච්ච මේ කිසි කෙනෙක් අහලා නැතිව තිබිච්ච අඬක් නෑමුලෙන් ඇහෙනවා පළවෙනි වරට බොහොම මිහිරි අඬක් ඇහෙනවා. ඉතින් නන්දමාලිනියගේ අර මధుර ස්වරයට මුසු වෙලා. දැන් මම මේක කිව්වොත් එහෙම ඔබ වුණත් විශ්වාස කරන්න එකක් නෑ. ඒ අඬ තමයි 80 කාලෙක මේ ලංකා භූමියේ තරංග මාලා ඔස්සේ රැව් පිළිරැව් දීලා අපේ රසිකයන් මෝහණයට පත් කරපු මధుර ස්වරයෙන් බිහිවෙච්ච ගායක වික්ටර් රත්නායකයන්ගේ අඬ. ඒ වෙනකොට වික්ටර් රත්නායක ගැන කවුරුත් දන්නේ නැහැ. ਉਹ ගායකයෙකුත් නෙමෙයි. හැබැයි ਉਹ ඒවකට ඉගෙන ගන්නවා හේවුඩ්. හේවුඩ් කියන්නේ ඒ කාලේ සංගීත විද්‍යාඥයෙක්. ඒක 6 මාසයක පාඨමාලාව. ඒ 6 මාසේ පාඨමාලාව වික්ටර් රත්නායකයන් හදාරමින් ඉන්න කාලේ ඔහුගේ මේ ගායනේ නෙමෙයි හදාගුවේ මේ වයලින් තමයි ඔහු බහන්නේ. කේමදාසයන්ගේ එදා මේ ගුවන්විදුලියේ අධ්‍යයත කරනකොට සමහර වාදකයන් මදි වුණාම හේවුඩ් එක ඉගෙන ගන්න තරුණ මේ පුහුණු වෙන මේ වාදකයෝ ඉගෙන ගන්නවා. මේ පටිගත කිරීමේදී වික්ටර් රත්නායකයන්ව ගෙන්න ගත්තා වයලින් වාදනයේට ගුවන්විදුලි වාදක මණ්ඩලයක් එක්ක වාදනය කරන්නේ. ඒක තමයි ගෙන්න ගත්තේ. මොකද ඒ වෙනකොට ඔහු වයලින් ඉන්න කාලේ හම්බෙන් වගේ හේමදාසයන් යෝජනා කළා. මොකද මේ අනුව සම්පාදනය කරලා දුන්නේ ඒක මේ හාමනි කියලා කියන්නේ මේ ඒකට මේ එකට ඇහුණට මට්ටම් දෙකක ස්වර වලින් ගායනා කරන විදියක් ඒක. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ හාමනයිසින්. අන්න ඒකදී නන්දමාලිනිය ගායනකොට ඒ හඬා මුසු වෙලා යන මේ වික්ටර් රත්නායකගේ අඬ මේකට මුසු කළා. ඒ කියන්නේ ඊට වැඩිය අඩු හඬකින් අර අඩු හඬකින් සමාන්තරව යනවා. සමාන්තරව යනවා. නමුත් අඩු හඬකින් හරි අර්ථවත් වෙන. මොකද මේ ඒ ගීයේ නන්දමාලිනී කියන ඒ මතු කරන අර්ථය වඩා හිතට කාවදිම අර අඬක් දෙකම මధుර හඬවල් දෙක කාන්තා හඬ මේ පුරුෂ නාදයයි. ඒක හරි ප්‍රබල තැනක්. ඒ දෙකේ මුසු වෙලා නින්නාද වෙනවා. එතකොට වික්ටර් රත්නායකයන්ගේ 80 කාලෙක අතිශය ජනප්‍රියයට පත් වෙච්ච මధుර ස්වරය ඉස්සල්ලාම ඇහෙන සිංහල වාතාලයට මුසු වුණේ ගුවන්විදුලි වාතාලයට මුසු වුණ අඬ ඉස්සල්ලාම ඇහෙන්නේ මේ ගීතේ තමයි. ඒක මහා භාග්‍යයක් ඔබතුමාත් ලැබුණේ. ඒකෙන් තමයි මම කිව්වේ ඒක මේ අමර සැමරුම් කාරණා කිව්වේ අමර සැමරුම් කාරණා කීපකින් මේක ඓතිහාසික මේ සංයෝගයක් මුසුවක් නේ. ඒක ඕක තමයි මට හේමදාසයන් මගේ බොහොම ළඟ ඒක ආශ්‍රය කළා අපි ඒකට ඒක හුඟක් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඔහු සංගීත වැඩසටහන මම හුඟක් ඒ ඉදිරිපත් කළා දැන් රූපවාහිනියේම ඒ ආරෙන්න අපි බොහොම ළඟින් ආශ්‍රය කරපු විතර මගේ ලොකු ගෞරවයක් තිබ්බ සංගීතඥයෙක් මේක මට විශේෂයි ඔහු ගැන කියනකොට. ඒක තමයි මම මේ වෙලාවේ ඔබ කේමදාසයන් ගැන අහුවම මේක පිළිදරව් කළේ. තාම වාසනාවන්ත අවස්ථාවක්.
ඔබතුමා ලබලා තියෙන ඉතින් අපේ රටේ බිහිවෙච්ච දැවැන්ත ඒ සීල දෙනාගේ ආදරේ දිනාගත්තු ඒ දැවැන්ත චරිත හඳුන්වා දින අවස්ථාවේ එහෙම නැත්නම් එකතු කරන්න මූලික වෙච්ච ඔබතුමා හරි වාග්යවන්තයි. ඔව් භාග්‍යවන්ත මේ මට ඒ වගේ මේ ශ්‍රේෂ්ඨ චරිත මගේ ජීවිතේ ආශ්‍රය කරන ලැබීම මේ ඒක ඉතින් අමර සැමරුම් බිහි වෙන්නේ එතන. ඔව් අමරණීය සැමරුම්. ඔබ කියනවා ඉතින් ඒක භාග්‍යයක් තමයි. වාග්ය.